Shanit Masinali. Good evening, everyone. Dear Chief Guest, Madam Principal, my dear teachers, and all the parents present here. හැමෝගේම understanding එකේ පහසුව සඳහා මම සිංහලෙන් කතා කරන්නම්. මම සනිත් මාසිනලි සිරිමාව බණ්ඩාරනායක විද්‍යාලයේ 2023 වර්ෂයේ ක්‍රීඩා නායිකාව. සිරිමාව බණ්ඩාරනායක විද්‍යාලය කියන්නේ මට පුදබිමක් වගේ. මම අභිමානවත් සිරිමාවියක් විදිහට අද මෙතන නැගිටලා අසාධාරණයට විරුද්ධව කතා කරන්න මට හයිය දුන්නේ මගේ පාසල. මම ඒක බය නැතුව කියනවා. ඉතින් මම 2011 වසරේ සිට එක වසරේ සිට සිරිමාව බණ්ඩාරනායක විද්‍යාලය වෙනුවෙන් මගේ පාසල වෙනුවෙන් බොහෝම කැප වෙලා මගේ පාසලට ජයග්‍රහණය ගෙන දෙන්න සෑහෙන කටයුතු කරලා තියෙනවා. ඒක මෙතන ඉන්න පේරන්ට්ස් කෝචස්ලා ගොඩක් අය දන්නවා. ඉතින් අද උදේ වෙනකන් මට තිබ්බ අවෝඩ් එකක් අද උදේ රිහර්සල් එකට ආපු නැති නිසා මගෙන් උදුරලා වෙන කෙනෙක්ට දීලා තියෙනවා. Deserving award එකක්, well deserving. ඒක දෙන්න කලින් මගේ performance පුංචි චුට්ටක් මම කියන්න. මම 2022 වර්ෂයේ Commonwealth Games Birmingham 22 ඒ කියන්නේ පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩාවල මම හිතන්නේ මට වයස අවුරුදු 16. එතකොට පාසල් දරුවෙක් විදිහට මම විතරයි Commonwealth Games වලට සහභාගී වුණේ. ඒකෙදිත් plate mixed doubles event එකේ මම gold medalist කෙනෙක්. ඒ වගේම 2023 වර්ෂයේ තිබ්බ Asian Games Hangzhou 22 ඒකෙදිත් මම විතරයි පාසල් දරුවෙක් විදිහට සහභාගී වුණේ. ඒකෙදිත් මම pre quarter finalist කෙනෙක්. ලංකාව වෙනුවෙන් කලර්ස් ඒ වගේම මේ වගේ achievements ගොඩක් කරලා තිනවා. තව 2022 වර්ෂයේ ඉඳලා මම ස්කොෂ් ජාතික ශූරිය අවුරුදු 17යි. එතකොට මට වයස ලාභායතම ජාතික ශූරියක්. ඒ වගේම පිට 3 වතාවක් ශ්‍රී ලංකා ජූනියර් චැම්පියන්. ඒ කියන්නේ කනිෂ්ඨ ජාතික ශූරිය පිට 3 වතාවක්. ඉතින් මේ චුට්ටක් විතරයි මම අද රිහර්සල් එකට එන්න නැති හේතුව උනේ මට එක්සෑම් එකක් තිබ්බ නිසා. ඒක ඒ වගේම අදාළ ගුරුවරුන්ට ටීචර්ස්ට මම දැනුවත් කරලා තිබ්බා. එතකොට මෙහෙම නෙමෙයි මම මෙහෙම කිව්වට කමන්නේ. ඔබ අතේ ඇති සුවනිය එකක්. සුවනිය එක බලන්න මගේ performance. ඒක 2023 සහ 22 වසරට අදාළව 22-23 වසරට අදාළව note down කරලා ඇති. ඒ වගේම අනෙකුත් ක්‍රීඩිකාවක් එක්ක බලන්න ඒක කොහොමද මගේ performance කියලා. මේක 2023 සහ 24 colours awards. 2016-17 colours නෙමෙයි performance. අදාළ විදිහට ඒක ඔබම බලන්න කොහොමද සුවනේකේ තියෙන්නේ කියලා. මගේ performance 2023, 24 සහ 22 යන වර්ෂයන්ට තියෙනවා. ඒ වගේම 2016 17 මම පොඩකින් 2016 17 අදාළ වර්ෂ වලටත් තියෙනවා. සමාජ මාධ්‍යවල මේ දිනවල සිරිමාව බණ්ඩාරනායක විද්‍යාලයේ ආදි ශිෂ්‍යාවක් හා ස්කොෂ් ක්‍රීඩිකාවකගේ ඉතා සාවද්‍ය ප්‍රකාශයක් සමාජගත වන බැවින් සමාජයත් එම දියණියත් නිවැරදි කිරීමේ බලාපොරොත්තුවෙන් සහ වර්තමාන විදුහල්පතිනිය ආචාර්ය සුමේධා ජයවීර මැතිණිය ඇතුළු ආචාර්ය මණ්ඩලයට හා සමස්ත පාසල් ප්‍රජාවට කිසිදු වරදක් නොකර සිදුවන හානිය හා අපවාදය වළක්වා ගැනීමට පාසල් සංවර්ධන සමිතියේ ලේකම්තුමන් ලෙස මෙම පණිවිඩය ඔබ වෙත තබමි. The most outstanding sport women සම්මානය සඳහා පිහිනුම් ක්‍රීඩිකා නබාෂ් පෙරේරා හා ස්කොෂ් ක්‍රීඩිකාව හා මෙම වැරදි මතය ප්‍රකාශ කරනු ලබන චනිත්මා සිනලි යන ආශිෂ්‍යාවන් දෙපළම අයදුම් කොට තිබුණි. මෙම සම්මානය හිමිවීමට සියලු සුදුසුකම් සපුරා තිබුණේ පිහිනුම් ක්‍රීඩිකා නබාෂි පෙරේරාය. එයට හේතුව පාසල් වර්ණ ලබාගත් ක්‍රීඩිකාවන් අතරින් පහත සඳහන් සුවිශේෂී දක්ෂතා ඇති දියණියට පමණක් පිරිනමන the most outstanding sport women සම්මානය පිරිනමන ආකාරය කියන්නේ ක්‍රයිටීරියා එක පහත පරිදි වේ. ශ්‍රී ලංකා වාර්තාවක් සමග ඉතා තරගකාරී ක්‍රීඩාවක අවම වශයෙන් පාසල් 300කට වඩා සහභාගී වන ක්‍රීඩාවකින් ශ්‍රී ලංකා වාර්තාවක් තබා තිබීම හා විදේශ තරගයක පිළිගත හැකි මට්ටමින් ස්ථානයක් ලබා තිබීමයි. මෙම සුදුසුකම් දෙකම සපුරා තිබුණේ පිහිටුම් ක්‍රීඩිකා නබාෂි පෙරේරා බැවින් ඇයට මෙම සම්මානය හිමි විය.
එසේ නොමැතිව මෙම අසත්‍ය ප්‍රකාශය රැගෙන යන චනිත්මා සිනල් ක්‍රීඩිකාව පෙරහුරුව සඳහා නොපැමිණීම නොවන බව පාසල් ප්‍රජාව වෙනුවෙන් ප්‍රකාශ කර සිටිමි. මම පාසල් සංවර්ධන සමිතිය ලේකම් සිරිමාව බණ්ඩාරනායක විද්‍යාලය අමිල ශානක හේරත්.